හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ තවත් ලස්සන තැනකට. මේ තමයි ඉකෝ විලා බඹරවාන. බඹරවාන කිව්වට බඹරවාන නෙමෙයි, මේක තියෙන්නේ ඇත්තටම හිනිදුම. හිනිදුම හරියට වෙන්නේ. ඉතින් අපි අද ආවා ඉකෝ විලා බඹරවානට. ඉතින් හරි, ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ ඉකෝ විලා පන්දොල බඹරවාන. මේකේ නම ඉකෝ විලා පන්දොල. ඉතින් එන මාර්ගය ටිකක් දුෂ්කරුණත් ලස්සන තැනක්. ඉතින් අපිට බලා ගන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මෙතන නිර්මාතෘතුමා. ඉතින් අධිවේශතුමන්, ඔබට මොකක්ද කියන්න තියෙන්නේ මේ ස්ථානය ගැන සහ එන සංචාරකයන්ට එන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් කියමු. මේ තැන ඇත්තටම එන සංචාර දේශීය විදේශීය සංචාර දෙගොල්ලම එනවා. ඔව්. එතකොට ඒ අයට කොහොම නිදහසේ තමන්ගේ ගෙදර වගේ ඉන්න පුළුවන්, පරිසරය ඉන්න පුළුවන්, සත්තු දුරුල් වලින් බලන්න පුළුවන්, පියැලි දිනවා, නාන්න පුළුවන් ස්වාභාවික කැලකටාකේ. ඊට අමතරව සින්දු කියන්න, විනෝද වෙන්න, ක්‍රීඩා කරන්න ඒ පහසුකම් කොහොම පිටතට තියෙනවා. එන්න සාමාන්‍යයෙන් කොළඹ ඉඳලා එනවනම් කිලෝමීටර් 90යි තියෙන්නේ. කුරුමුගහ දක්ෂිණ ඉඳලා කිලෝමීටර් 25ක් තියෙනවා. මේ ස්ථානයේදී අපි කෑම එන්න දෙනවා. අනිත් ෆන්ක්ෂන්ස් එන බර්ත්ඩේ පාටිස්, වෙඩින් පාටිස්, ඒ වගේ විශේෂ දේවල්, මීටින් වලට ඒ වගේ දේවල් වලට තමයි කට්ටිය පාවිච්චි කරන්නේ. අනිවාර්යෙන්. ඉතින් ලස්සන තැනක් අපිට ආපු ගමන් මේකේ අසිරිය විඳ ගන්න පුළුවන්. මොකද ඩොලර් පාරක් එක්ක දිගටම නාන තැන් නම් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ තැනක් මීටර් 200ක් විතර එහැන් දියැලකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තැනක් නිර්මාණය කරන්න කොහොමද මට අදහස ආවේ? මම ලෝකේ මම ප්‍රධාන රටවල් දෙකකින් හිටියා. මේ කෙන්යාවේ සහ මාලදිවයේ ඉන්නේ. කෙන්යාවේ ගොඩක් ටූරිසම් වලට සත්තුන්ගේ මේවා නම් ගොඩක් අත්විඳ එක අවුරුදු දෙකක් විතර. ඒ වගේ තමයි මාළුන්ගේ ඒකත් මම අත්විඳ හොඳට මුහුදු ජීවීන්ගේ සහ ඒ සුන්දරත්වය මාලදිවයේ ඉන්න කාලේ. ඒ දෙකත් එක්ක මට හිතුණා ලංකාවෙත් ඒ වගේ පරිසරයත් එක්ක සම්බන්ධ මිනිහක් හදන්න ඕන කියලා. එතකොට ඒක යනුව තමයි මේක පටන් ගත්තේ. එතකොට එකෝ කියලා කියන්නේ මේක තනිකර මේ දික්කීක නැති වලින් හදලා තියෙන බිම හිටන් නැති තියෙන්නේ. මේ තමයි ඒ දේවල් වලින් පුළුවන් තරම් ස්වාභාවික මේ වලින් තමයි මේක හදලා තියෙන්නේ. අපි කැම බීම උනත් ගොඩක් වෙලාවට මේ තියෙනවා එකෝ සහ ඕගනික් විදිහට කැමක් තියෙනවා. ඔව්. ඒක ගොඩක් වෙලාවට පොඩ්ඩක් දැන් අපි ගොඩක් වෙලාවට කරනවා. ඒ විදිහට අපි මේ කරන්නේ ගොඩක් වෙලාවට මුසුන්ට ශරීරයට අහිත නොවන ආකාරයේ කැම දාන ගොඩක් දුරට දෙන්න උත්සාහ කරන්නේ. හරි, ඉතින් මං හිතන්නේ ලස්සන තැන, ලස්සන අත්දැකීමක් ඉඳ ගන්න ඔයාලත් ඇවිල්ලා බලන්න. මේ ඉකෝ විලා පන්දොල බඹරවාන් චුට්ටක් උඩින් හිරිදුවට කිට්ටුවෙන් තමයි මේක තියෙන්නේ. ඉතින් ලස්සන ගැන කියනවා නම් නාන්න තැන් තියෙනවා. ඊට පස්සේ අපිට සෙල්ලම් කරන්න ඕන විදිහකට තැන් තියෙනවා. නිදහසේ ඉන්න තැන් තියෙනවා. ඇවිල්ලා මේක කතා බහ කරන්න, ඕන දෙයක් කරන්න. ඇත්තටම මෙතනට ආවම අපේ හිත නිවෙනවා. ඇත්තටම හිත නිවෙන තැනක්. ඉතින් ඇවිල්ලා බලන්න. වෙහින් ස්ටුඩියෝ අපිට සම්බන්ධ වුණාට නම්බර් එක පොඩ්ඩක් කියමු මෙහෙම. 076යි 076යි 19යි 19යි 55යි 55යි 498 076යි 19යි 55යි 498 අපේ තියෙන එකෝ විලා වෙබ්සයිට් එකක් තියෙනවා. එකෝ විලා වෙබ්සයිට් එක ecovillage.srilanka.com ecovillage.srilanka.com වෙබ්සයිට් එකත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ Facebook අපි මතක් කරන්න ඕනේ. එකෝ විලා natural swimming pool ඒකත් එක්ක සම්බන්ධ වෙලා එන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න ලස්සන තැන. බුකින් එකක් දාලා එන්න ඕනේ එනකොට. එනකොට බුකින් එකක් දාලා එන්න අනිවාර්යයෙන්. හරි බොස්තු. ඉකෝ විලා කිව්වහම ඉතින් හිතට එන්නෙම ඇත්තටම ගොඩක් ලස්සන හැඟීමක්. මෙතනට ආවම මාර හැඟීමක් එන්නේ. ඉතින් පල්ලෙහා ඇල්ලකුත් තියෙනවා. අපි ඒකත් බලන්න යන්. මෙතන තමයි අපි ප්‍රධාන නාන තටාකය තියෙන්නේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න ලස්සන තැනක්.
මේක තමයි ඉකෝ විලා පන්දොල. දැන් අපි යන්න හදන්නේ මෙතන ඉඳන් මීටර 200ක් විතර එහාට ගියාම තියෙනවා කිව්වා ලස්සන දියැලක්. දැන් පොඩි දියැලක් වුණත් එතන තමයි ෆොරිනර්ස්ලා එහෙම ආවහම නාන තැන. ඉතින් අපි එතනට ගිහිල්ලා බලන්න හදන්නේ එතන සුන්දරත්වය කොහොමද කියලා. මෙන්න ඉතින් එතනට යන මාර්ගය මීටර 200ක විතර අපිට ජලය මතින් තමයි යන්න තියෙන්නේ. ඉතින් එතනට යන මාර්ගයේ ලස්සන තමයි මේ. අපි දෙන්න පාවෙමු අංගරේ අපේ අන්දරේ මම හංස. හරි ඔන්න ඉතින් අපි තැනට ඇවිල්ලා ඉන්නේ. දියැලක් කිව්වට මෙතන තියෙනවා පොඩි පොඩි දියැලි ගොඩක්. ඔයාලට පේනවා ඉතින් මෙතන එක දියැලක් තියෙනවා. ඊට පස්සේ තව පහලින් තව දියැලි ටිකක් තියෙනවා. ඉතින් අද අපිත් එක්ක ආවා අපේ පවුලේ කට්ටිය. ඉතින් අපේ නැන්දලා අපි තමයි අද ගමන ආවේ. ඉතින් අපේ මල්ලි ඉන්නවා. ඒත් එක්කම අපේ සමියක්ක සහ මාමන්ඩි අතන එන ගමන් ඉන්නේ. ඒත් එක්කම මම හිතන්නේ මෙතන තව පහලට යද්දි ලස්සන නම් ගොඩක් පරිසරය අපවිත්‍ර කරන්න එපා. මම හිතන්නේ මෙතන ඇවිල්ලා ලංකාවටම විශේෂ තැනක් වෙයි තව ටික දවසකින් ලස්සන තැනක ඉතින් ඔයාත් ඇවිල්ලා බලන්න. වැස්සත් එක්ක පල්ලෙහා වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඉතින් මාර ලස්සන තැනක් තියෙනවා. දියාලි දෙයක් විතර පොඩි දියාලි ඉතින් එතන නාන්න පුළුවන්. එතන නාලා අපි ආයිත් යන මාර්ගයේ දැන් ඉන්නේ. නාගෙන යමින් ගමන්. ඉතින් ඔයාලා තේලවන ලස්සන තැනක්. ලස්සන ඇල්ලක්. ඉතින් ලස්සන ඇලි ගොඩක් තියෙනවා. ඒත් එක්කම ඉතින් මේ තමයි ඉකෝ විලේජ් පන්දොල. අපි පහලින් නාගෙන ඊට පස්සේ අපි ආව අපේ රූම් එක බලන්න. ඉතින් ලස්සනට තියෙනවා තනිකරම ඉකෝ තමයි ඉකෝ කිව්ව ගමන් තනිකරම ස්වභාවිකව හදලා තියෙන්නේ. ඉතින් AC කරලා තියෙන්නේ. AC තිබ්බත් මේක ඇත්තටම ස්වභාවික තැනක්. ඉතින් විල්ල බලන්න ඔයාලා තේරෙන්නේ නැති ලස්සනට තියෙනවා. අපි ඉතින් මෙතනට ආවේ එක දවසක් ගත කරන්න. ඉතින් දවසට අපේ ලන්ච් එක හම්බ වෙනවා. උදේ වෙල්කම් ඩ්‍රින්ක් එක, ඊට පස්සේ ලන්ච් එක, ඊට පස්සේ හවස ටී එක හම්බ වෙනවා. ඒ ටික තමයි අපිට හම්බෙන්නේ. ඉතින් අපි දැන් කෑම කන්න හදන්නේ. ඉතින් ලස්සන කෑම ටික අපිට බලන්න පුළුවන්. ඔන්න ඉතින් අපි උදේ ඉඳන්ම ඉකෝ විලාහේ ඉඳලා දැන් යන්න තමයි හදන්නේ. ඉකෝ විලේජ් පන්දොල බඹරවාන හිනිදුබට කිට්ටුව තමයි මේක තියෙන්නේ. ඉතින් අපි යන්න හදන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා.